හෙලෝ ගයිස්. ඉතිං අද මම යනවා මගේ මියන්මාර් යාළුවෝ 4 දෙනෙකුත් එක්ක ජපානයේ තියෙන ලස්සන පැත්තක් බලන්න. ඉතිං අපි කට්ටියම Google Map එකේ සර්ච් කරලා ටිකක් හොයලා බලනකොට මේ පැත්ත ලස්සනයි කියලා හිතන හින්දා මේ පැත්තට යමු කියලා තීරණය කරලා මෙහෙට ආවා. ඉතිං මේ තියෙන්නේ අපි ලස්සනයි කියලා හිතපු තැන. ඉතිං මාරම ලස්සන view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතිං අපි දැන් මේ ඉන්නේ ජපානයේ මොතොනොසුමි ජින්ජා. ඒ කියන්නේ ජපානයේ තියෙන දේවස්ථානයක්. ඉතිං අපිට මේ තියෙන්නේ පල්ලෙන් පේන්න පඩි පෙළත් එක්ක ලස්සන ආරුක්කු ටිකක් මැදින් යන්න තියෙන මුහුදයිනට වෙනකන්. ඉතිං පල්ලෙහාට ගිහින් ආපහු අපි ඉන්න තැන බලපුවාම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් අපිට. ඉතිං මෙතන ඉඳන් මම දැන් හදන්නේ පල්ලෙහාට යන්න. ඉතිං අපි ගිහින් බලමු පල්ලෙහාට ගිහින් බලපුවාම අපිට කොහොමද view එක පේන්නේ කියලා. ඉතින් මෙතන තියෙන ලස්සන පරිසරය වටපිටාව හින්දා ජපන් ජාතිකයෝ ඒ වගේම විදේශ ජාතිකයෝ ගොඩක් මෙතෙන් එනවා. ඉතින් මේ තමයි මම බැහැගෙනාව පඩි පෙළේ අවසානයේ. මෙතනින් එහාට තියෙන්නේ එළියට ගියාම මුහුදේ view එක බලන්න පුළුවන් ලස්සනට. මාරම view එකක් තියෙන්නේ. මමත් ගොඩක් ආසම මේ වගේ නිස්කලංක පරිසරයක් තියෙන තැන් වලට. ඒ හින්දා මේ වගේ තැන් බලන්න ඉන්න හරි ආසයි. ඉතින් මේ තමයි අපි පල්ලෙහාට ඇවිල්ලා බලපුවාම අපි හිටපු තැන පේන view එක. මේ උඩ මෙතනින් ඉඳන් උඩට ගියාම සම්පූර්ණයෙන් තියෙන්නේ මේ දේවස්ථානේ. ඉතින් පල්ලෙහා ඉඳන් බලපුවම ලස්සනට පේනවා අපිට ඒක. ඉතින් දැන් මම යන්න හදන්නේ මෙතනින් මුහුද අයිනටම. ඒ කියන්නේ මේකේ එජ් එකටම ගියාම ලස්සනට පේනවා මුහුද. ඒ වගේම මේක උඩ තියෙනවා මේ මාරුකාසි දාලා අර ලංකාවේ දේවාල වල සල්ලි දානවා වගේ උඩ ඒ වගේ සල්ලි දාලා තියෙන තැනක් තියෙනවා. අපි ඉතින් ගිහින් බලමු ඉස්සරහට කොහොමද ඒ තැන.
මෙතනින් උඩට ගියාම තමයි මම කීවර මාරු කාසි දාලා තියෙන තැන තියෙන්නේ. ඉතින් පිළිමයක් තියලා මල් ටිකක් තියලා මාරු කාසි දාලා තියෙනවා. මෙතන මුහුද අයිනට බණ්ඩ තියෙන උසම තැන. ඉතින් මේක ඉස්සර කාලේ ඉඳන් තියෙන එකක් කියලා හිතන්න පුළුවන්. පරණ පිළිමයක් තියෙනවා. ඒ වගේම මේ තියෙන එකත් ටිකක් පරණයි. ඉතින් එහෙම තමයි මෙතෙන් ආපම view එක පේන්නේ. මෙතන මේ පල්ලෙහෙන් ඉන්නේ මම එකාපු යාළුවෝ ටික. ඉතින් ආවලා වෙන ෆොටෝ ගහනවා යාලා. මේ පඩිපෙළ දිගේ උඩට ගියාම අපිට පුළුවන් ටිකක් ඉඳගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. එතන ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්න පුළුවන්. එතෙන්වත් මුහුද පේනවා. ඉතින් යන මග දිගට ෆොටෝ ගහ තමයි යන්නේ. ෆොටෝ නම් 1000කට වැඩිය ගැහුවා. ඉතින් අපි උඩට ගිහින් බලමු කොහොමද කියලා. දැන් අපි අතෙන් වෙලා ටිකක් ඉඳගෙන ඉඳලා ආපු පඩිපෙළෙන්ම උඩට නගින්න තමයි හදන්නේ. ඉතින් මේ උඩට නැගලා මම නම් හොඳට මහන්සිලා ඉන්නේ. මොකද අවුවත් ටිකක් සැරයි පඩිපෙළේ උඩට නගිනකොට පට්ට මහන්සි. ඉතින් උඩටම ආවා කොහොම හරි. ඊට පස්සේ අපි එතනින් එළියට ඇවිල්ලා දැන් මේ යන්න හදන්නේ සුනෝෂිමා දූපතට. ඒකට යන්න තියෙන්නේ ලොකු පාලමක් තියෙනවා, දිග පාලමක්. ඒ පාලමෙන් තමයි යන්න තියෙන්නේ. අපිට රෑට් පේන්නේ පාලම. ඉතින් මෙතනින් තමයි ඒ දූපතට ඇතුල් වෙන්න තියෙන තැන, පාලමෙන් යන්න තියෙන තැන. ඉතින් අපි ගිහින් බලමු කොහොමද පාලමේ යනකොට දැනෙන ෆීලින් එක, දැනෙන view එක කියලා. මාරම ලස්සනයි. මාරම view එකක් තියෙන්නේ.
මෙතනින් එහාට පාලම ඉවරයි. ඔය ඉස්සරහින් තමා දූපතට ඇතුල් වෙන්න පාලම ඉවර වෙලා. එතනින් එහාට සාමාන්‍ය පාර තියෙන්නේ දූපත ඇතුලේ. ඉතින් ඉස්සර මේ දූපතට යන්න පාලමක් තිබිලා නැහැ. මීට අවුරුදු 10කට විතර කලින් තමයි මේ පාලම හදලා තියෙන්නේ. එතකන් මේ දූපතට ඇවිල්ලා තියෙන කට්ටිය ඇවිල්ලා තියෙන්නේ බෝට්ටු වලින්. අපි ඊට පස්සේ ගියා මෙන්න මේ ලයිට් හවුස් එක උඩට නගින්න. උඩ නැග්ගාම නම් මාරම view එකක් තිබ්බේ. ඉතින් කට්ටිය යන ගමනුත් ෆොටෝ ගහ උඩට යනකම් ගියා. ඉතින් අපි බලමු කොහොමද උඩට ගියාම තියෙන view එක කියලා. අපි දැන් මේ උඩට නගින්න තමයි යන්න හදන්නේ. මේකට නගින්න කලින් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් පොඩි ගාණක් එන්නේ යෙන් 300ක් වුණා ටිකට් එකක්. ඉතින් කට්ටියම ටිකට් අරගෙන උඩට නගින්න තමයි හදන්නේ. ඊට කලින් මෙයා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරා උඩට නගිනකොට පඩිපෙළේ තියෙන තත්ත්වය ගැන. පරණ ලයිට් හවුස් එකක් නිසා. こちらね、最後階段がちょっと急になっているので気をつけてほしいのと、外に出る時にドアがあるんですけど、そのドアちょっとちっちゃいので、頭打たないように、はい、気をつけてください。 ඊට පස්සේ අපි උඩට නගින්න තමා ගියේ. ඒත් අතරමගින් නැවතුණා. ඒ හේතුව මම පස්සේ කියන්නම්. ඉතින් මේ තමා මම පොඩ්ඩක් අතරමගින් නැවතුණා කිව්ව හේතුව. ගෑනු ළමයි ලංකාවේ ජපානයේ වෙන රටක කියලා නැහැ. ගහක කොලක කන්න දෙයක් තිබ්බොත් කන්න තමා බලන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් කන්න එපා කියලා එක්කන් ගියේ. ඔන්න දැන් අපි යන්නේ ලයිට් හවුස් එක උඩ නගින්න. උඩට යනකම් පඩි ගොඩක් තියෙනවා. ටිකක් අමාරුයි, පොඩ්ඩක් පටුයි. ඒ වුණාට කොහොම හරි අපි උඩට යනකම්ම ගියා. කට්ටිය ටව එකේ භාගයක් යනකොට පොඩ්ඩක් මහන්සි ගතියක් දැනිලා පොඩ්ඩක් විතර නැවතිලා තමයි ආපහු ගියේ. දැන් අපි ලයිට් හවුස් එකේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතනින් උඩ නැග්ගාම එළිය පේනවා. ඉතින් අපි උඩටම නැගලා බලමු කොහොමද පේන්නේ කියලා. දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. උඩට මාරම ලස්සනට ගොඩක් දුර පේනවා. ඉතින් මාරම ලස්සනයි. වටේම තියෙන පරිසරය මාරම ලස්සනයි.
ලයිට් හවුස් එකෙන් බැලලා ඊට පස්සේ ගියා දවල්ට කන්න. ඉතින් කට්ටිය මෙනියු එකේ බලලා ඔඩර් කරපු කෑම ටික තමයි මේ. දවල්ට ඉතින් අපි මේ ටික කෑවා මාරම රසයි. සී ෆුඩ් කෑම තියෙන්නේ මෙතන. මේ රෙස්ටුරන්ට් එකේ මාර විව් එකක් තියෙන මොහොතයිනත් එක්ක ඉන්න මාරම ලස්සනයි. ඒ වගේම කෑමත් මාරම රසව තිබ්බා. මේක අපි කාලා තිබ්බේ නෑ. මේක සී ෆුඩ් කෑම එකක්. ඉතින් මාරම රසව තිබ්බා. මාරම රසයි. ඊට පස්සේ අපි දවල්ට කාලා ටිකක් වෙලා ඉඳලා දූපතෙන් එළියට ආවා. ඇවිල්ලා දූපතෙන් එළියට එන තැනම තියෙනවා පොඩි බීච් එකක්. ලොකු බීච් එකක් නෙමෙයි, සාමාන්‍ය පොඩි බීච් එකක්. ජපානයේ ගොඩක් මුහුද වටේට තිබ්බට ගොඩක් වැලිත් එක්ක තියෙන මුහුදු තීර අඩුයි. ගොඩක් ගල් තමා තියෙන්නේ. මෙතන පොඩ්ඩක් වැල්ලත් එක්ක තියෙන හින්දා අපි පොඩ්ඩක් බැස්සා මුහුදට. ඉතින් ඔය ඈතින් පේන්නේ අපි අර දූපතට ගිය පාලම. සෑහෙන දිගයි. ඔය පාලමෙන් තමයි අපි කලින් දූපතට ගියේ. ඉතින් දැන් අපි අපේ දවසේ ගමන අවසන් කරලා ආපහු යන්න කියලා තමයි දූපතෙන් එළියට ආවේ. දැන් වෙලාව 6:00 විතර. මේ දවස්වල ජපානයට අඳුර වැඩෙන ටිකක් පරක්කු වෙලා තාමත් එළියයි. අපි දැන් මේ ඉන්න තැන ඉඳන් අපේ සිටි එකට කිලෝමීටර් 100ක් විතර තියෙනවා. දැන් අපි ටිකක් වෙලා මෙතන ඉඳලා යන්න තමයි හදන්නේ. යාළුවෝ ටික බීච් එකෙන් ගොඩට ගන්න ටිකක් අමාරු වුණා. ඉතින් අපි දැන් ආපහු යන්න කියලා හදන්නේ. ඉතින් ගායිස් ආයෙත් මේ වගේ ලස්සන තැනක් බලන්න ගියොත් අනිවාර්යෙන්ම ඔයාලටත් බලන්න වීඩියෝ එකක් ෂෙයා කරන්න. ඉතින් අදට ගුඩ් බයි හැමෝටම.